පොලිස් වෛද්‍ය සේවා කොට්ටාශය නාරාහෙම්පිට පොලිස් රෝහලේ සේවය කරමින් සිටියේදී පොලිස් වෛද්‍ය සේවා කොට්ටාශය හා සමස්ත පොලිස් සේවාව සඳහා සිය ගෞරවනීය සේවය නිම කර ඔබ සිදු කළ කෘතහස්ත සේවාව ඇගයීමකට ලක් කරමින් සමරු පළක සහ ත්‍යාග මුදල් හිමි කරගනු ලබන්නේ මාස 5 වන දින ජන්මලාභය ලැබූ ජයලත් ගාමිණී අමරසේකර තරුණයා 1993 ජුනි මාස 1 වන දින පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව පොලිස් කොස්තාපල් රියදුරු 25/44 නිලයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන ලදී. ඉන්පසු සිය රාජකාරී නුගේගොඩ කොට්ටාසයට අනුයුක්තව ඉටු කරන ලදී. වර්ෂ 1997 ඔක්තෝබර් මාස 12 වන දින පොලිස් වෛද්‍ය සේවා කොට්ටාසයේ පොලිස් රෝහල ආරම්භයේ පොලිස් රෝහලට එක් වී දක්ෂ නිලධාරියෙක් ලෙස කටයුතු කළ ඇත. ඔහු දැක් වූ නිසඟ දක්ෂතාවය නිසාම 2009 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පිදුම් ලබන ලදී. පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කොට්ටාසයේ ප්‍රථම ඖෂධවේදී නිලධාරියා ලෙසින් රජයේ අභ්‍යන්තර ඖෂධවේදී පාඨමාලාව 2000 වසරේ සමත් වන ඔහු පොලිස් රෝහලේ උන්නතිය වෙනුවෙන් ඖෂධවේදියෙකු ලෙස පොලිස් රෝහලට එක්විය. පොලිස් රෝහලේ දෛනික ඇනවුම් අංශය එනම් LP ස්ටෝස් ආරම්භ කරමින් දින 3ක් වැනි කෙටි කාලයක් තුල රෝගී නිලධාරීන්ට අවැසි ඖෂධ හා උපකරණ ගෙන්වා දීමේ සුවිශාල කාර්යභාරය ආරම්භ කරන ලදී. එවකට උසස් නිලධාරීන්ගේ උපදෙස් මත රාජ්‍ය උසුසල හා සම්බන්ධීකරණය කරමින් රෝගී නිලධාරීන්ට හැකි ඉක්මනින් දින 3ක් ඇතුළත ඖෂධ ලබා දීම සිදුවිය. පොලිස් රෝහල වෙනුවෙන් ඔහු ඉටු කළ කාර්යභාරය අගයමින් පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ පොලිස්පති ප්‍රශංසා ලද නිලධාරියෙකි. පොලිස් රෝහලේ විශේෂඥ සායනවලදී රෝගී නිලධාරීන් වෙනුවෙන් ලබා දුන් විශේෂ ඖෂධ රාජ්‍ය උසුසල හා සම්බන්ධීකරණයෙන් මිල අධික ඖෂධ උවද රෝගීන් ලබා ගන්නා ලදී. අදටත් එම රෝගීන් හා රෝගී ඥාතීන් හදපිරි කෘතඥතාවයෙන් යුතුව නිබදව සිහිපත් කරන අවස්ථා සුලභය. පොලිස් රෝහල තුල අඛණ්ඩව 27 වසරක සේවා කාලයක් රාජකාරී ඉටු කරමින් ගෞරවනීය මිනිසා වසර 31ක සේවා කාලයකින් පසු 2024 වර්ෂයේ නොවැම්බර් මාස 5 වන දින සිය රාජකාරී දිවියේ වසර 31 සම්පූර්ණ කරමින් විශ්‍රාම ලබා පිටත්ව යන ලදී.